ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙක් වශයෙන් දක්ෂතා අතර හිටපු තිසර පෙරේරා කියන්නේ කොයි කවුරුත් ආදරය කරන චරිතයක්. පසුගිය කාල සීමාවේදී ඔහු පිළිබඳව වැඩි වශයෙන් කතා කරන්න පටන් ගත්තා. ඒ ඔහු අවුරුදු 15ක් පමණ එකට ජීවත් වූ ශිරෝමි දිනුෂිකා නැමැති තැනැත්තියකින් වෙන් වෙලා තවත් තරුණියක් සමග ජීවත් වෙන්න පටන් ගැනීමත් සමගයි. ඇය නිසි සතරසිංහ. ඉතින් මේගොල්ලෝ හොර රහසේම එකට ජීවත් වෙලා හිටියා කියලා තමයි ආරංචි වෙන්නේ. ඒත් එක්කම ඇය ආදරණීය මව් පදවිය ලබන්න සූදානමින් හිටියා. මේ වෙද්දී ඔවුන්ට ආදරණීය දියණියක් ඉන්නවා. ඉතින් මේ ගැන කතා කරද්දී තිසරගේ කලින් බිරිඳ සඳහන් කරන්නේ ඊට හාත්පසින්ම වෙනස් කතාවක්. ඇය කියන්නේ මේ දරුවා තිසරගේ නෙවෙයි කියන ආකාරයේ කතාවක්. ඇය ඒ සම්බන්ධයෙන් ස්ටෝරියක් සිය සමාජ මාධ්‍ය ගිණුමට එක් කර තිබුණා. එහිදී ඇය සඳහන් කර තිබුණේ පැටවු නැති හරක් හොය සල්ලි අරන් පැටවු හදලා දෙන බිස්නස් එකේ ලොකු අක්කාටත් කියලා කීයක් හරි අරන් ඒ මහත්තයටත් පැට්ටෙක් හදලා දුන්නොත් හොඳ නැද්ද? කල් පැනලා නේද දැන්? නැත්තම් සල්ලි වලට එළදෙන වටේ යන යෑමට එයත් නංගි වගේ වෙන හරකෙක්ගෙන් බඩ වෙයි. අර බූරුවා මගේ වෙන්නේ නැති කියලා පැටියා හදයි. පැය ගානට සල්ලි වේදන් කරපු ක්‍රිකට් ක්‍රීඩකයෝ නම් ගොඩක් විස්තර දන්නවා අක්කි බබා ගැනත් මට වඩා. අනිත් හරකි නම් ලෙස්බියන්නේ. ඒක කතා කරලා වැඩක් නැහැ. නියම එළහරක් කට්ටියට ගැළපෙන මීහරක් හම්බෙලා සතුටින් ඉන්න යනුවෙන් ඇය සිය සටහන අවසන් කර තිබුණා. මෙහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳව මේ වෙනතෙක් හෙළි වී නොමැත. මෙවැනි තොරතුරු දිනපතා දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.